ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ඩොමෙස්ටික් වයලන්ස් 20 to 40%. ඒ කාන්තාව එච්චර පීඩනයකට යනවා. මම අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් වෙලා ඉද්දි මම එක පෝස්ට්මෝටම් එකකට ගියා. ඒ අම්මා තමයි තමන්ගේ සැමියා මරන්නේ. මම ඇයි ඔබ මෙහෙම කරේ? ඇය කියනවා ડોක්ටර් මම පොලිසියට ගිහිල්ලා 10 සැරයකට වැඩි මං කම්ප්ලේන්ට් කරා. හැමතිස්සෙම කියන්නේ ඔබ දැනගන්න ඕන ඔබ මිනිහ හදාගන්න. හරි ඔක තමයි. එතකොට බැරිම තැන මට මගේ මාත්‍ය බීලා ගෙදර එනකොට මං හැංගෙනෝ දරුවෝ දෙන්නත් එක්ක කැලේට ගිහිල්ලා. බැරිම තැන මම නිදාගෙන ඉන්නකොට මන්නයක් ගෙනල්ලා බෙල්ල කපලා මැරුවයි. මම ඔයාට බයද දැන්? දුකද? නෑ දුකකුත් නෑ බයකුත් නෑ. මට මේට වැඩි හිරේ හොඳයි. මේක තමයි මානසිකත්වය. මේක තමයි කාදනය. මේක තමයි විකෘති භාවය. ඉතින් මේක මේ මත්ද්‍රව්‍ය දක්වා ගිහිල්ලා අපයෝජනය දක්වා ගිහිල්ලා දැන් දරුවෝ අපයෝජන 30,000ක් අපයෝජනට ලක්. 114ක් විතර ලිංගික දැන් CDC Center for Disease Control කියන මානසික අපයෝජනේ ශාරීරික අපයෝජනේ එහෙම නැත්නම් අපි ගත්තොත් එimhe ලිංගික අපයෝජන මේ හැම දරුවෙක්ගේම අන්තිමේදී ශක්තිමත් නැති පෞරුෂයක්. ඒ විතරක් නෙවෙයි ලස්සන දෙයක් කියන සංකමිතින් මම එකක් කියන්න ඕන. හෘදයාබාධ වලට ගොදුරු වීම, දියවැඩියාවට ගොදුරු වීම, ඊළඟට පිළිකාවට ගොදුරු වීම පටන් ගන්න පුංචි කාලේ මේ මොළයේ තුවාල වීමත් එක්ක කියලා අද වෙනකොට නූතන සමීක්ෂණ වලින් පෙන්නනවා.